system administration කියන දේ කමාන්ඩ්ස් මොනවද කරන්න පුළුවන් ටියුටෝරියල් එක. එහෙනම් අපි බලමු මොනවද අපි කරන්න යන්නේ කියලා ප්‍රසන්ටේෂන් එකේදී මොකක්ද Linux කියන්නේ කියලා අපි මුලින් බලමු. ඊළඟට කොහොමද command line එක කරන්නේ, ඒ වගේම කොහොමද මේ ෆයිල් මැනේජ් කරන්නේ command line එක පාවිච්චි කරලා සහ command Linux කියන්නේ මොකක්ද? Linux කියන්නේ open source operating system එකක් ලොකු දෙයක් ගොඩක් කට්ටිය පාවිච්චි කරනවා. මේකදී අපිට ඕන විදිහට මේ වොයිස් එක ආරම්භ කරන්න පුළුවන්. ඒ Windows Apple වගේ අපිට කස්ටමයිස් කරගන්න අමාරුයි. ඒක උඩටයි ටිකට ස්පේස් වෙනවා. ඒ වගේම මේකදී කරනකොට අපිට shell එක කියන්නේ ඒක ඕනම කමාන්ඩ් එකක් කියවලින් සොෆ්ට්වෙයාර් එකක් ප්‍රෝග්‍රෑම් එකක් අපිට වත් කරන්න පුළුවන්. command line interface එකක් ඒක language එකක් board shell කියලා ඊටකට මුලින්ම කිව්වොත් Linux එකේ basic shell එකට terminal එකේ තමයි Linux වල integrate කරලා දෙන්නේ. එතකොට අපි terminal එක open T කියලා close කරනවා නම් terminal එකේ click කරන command එක ගන්න පුළුවන්. close කරලා control D එකේ close වෙනවා. එතකොට මේකේදී අවස්ථා දෙකක් තියෙනවා. terminal එකෙන් අපි පාවිච්චි කරනවා. මොකද අවස්ථාවයි hash tag අවස්ථාවයි. මුල සයින් එකේදී අපි මේ අවස්ථාව දෙනවා. hash අවස්ථාව දෙනවා කියලා. මේක එනස් වෙනවා. ඉතින් file as that block equal to the backend block so that as system කරගන්න මේක super user අපලුන්ට root කරනවා ඒ වගේ තමයි මේ අස්ථාපික ඊළඟට අපි ගියොත් desktop environment එකට මේක සාමාන්‍ය environment එකක් තියෙන්නේ file short down කරනවා මේකදී නම් අපි instruct කරන බලාපොරොත්තු වෙන Linux version එක ඒ වගේම ඊළඟට අපි යනවා console වලට කලින් කතා කරනවා මේක කරන command එකයි password එක change කරගන්න කොහොමද කියන එකයි Linux එකදී date කියන command එක ගහලා යවුවාම අපිට දවස දිනය සහ වේලාව හැම දෙයක්ම වෙනවා. ඒ වගේම date එක plus percentage මාර්කේ R කියන පිළිත එක ලැබුවොත් අපිට ගන්න පුළුවන් time එක විතරයි. ඒ වගේම ඊළඟට ඔයාලට ලැබෙනවා කොහොමද date එක ගන්න කියලා. මේකෙදි command එකක් අපි ගහද්දී අපිට ප්‍රධාන අවස්ථා තුනක් තියෙනවා. command space ඊළඟට එන keyword එක ගන්න option එකක් හරි option එකක් space ඊළඟට argument එක. මේක තුන option මේ තුන අනිවාර්යයි command එකට. wd command එකෙන් password එක change කරනවා. password එක ගන්න password එක password එක change කරන්න පුළුවන්. ඒක අනිකල terminal එක ගන්න. මුලින්ම date command එක කරලා බලමු. date කියලා ගන්න enter කරනවා. ඒ දිනේ සහ and the time එක මේවා time එක කරනවා. ඒ වගේ අපිට date එක filter කරන්න විදිහ තියෙනවා. date එකේ window space සහ assign එකට format එක target කරනවා. මේ format එක ගන්න display වෙන date එක ඒ වගේම date කියන එක pass mark එකයි okay කියලා ගවුවා. date ini display ini මේ විදිහට ඒ අපිට password change කරන්න බලන්න pass wd කියලා ගහපුවාම password change command එක එනවා හරි ඊළඟට බලමු automatic එක ඊළඟට මොනවද කියලා ඊළඟට command එකට file type කරන්නේ අපි file කියලා අසලා අපි file type කරනවා අපි ගොඩක් extension දෙන්න file දෙනවා import pdf මේක කරලා තියෙනවා sketch file එක ඒක කරන්නේ කියලා command එකදී file location එක දෙන්නේ file එකදී කියන file එකේ ගියාම අදාළ format එක කියලා පෙන්නනවා. ඒ වගේම අපිට දැන් date එක file කියනවා නම් ඒක format එක බලා ගන්න ඕන නම්
කියනකේ ෆෝමැට් එක ෆයිල් කියනකෙන් බලා ගන්න නම් ෆයිල් මොකද්ද ෆයිල් ෆෝමැට් එක කියලා බලනවා කියලා ෆයිල් ස්පේස් hash කියලා ගමු කොයි වගේ ෆෝමැට් එකක් තියෙන කියලා ටික හරි ඊළඟට බලමු මේකට හිතේ පද්ධතියක් හෙඩින් ගන්න මේකදී ඉන්ඩෙක්ස් එක කියලා පාටිස් එකක් තියෙනවා ලොකේෂන් එක දුන්නා මුලින්ම තියෙන ලයින්ස් 10 අවසානයේ තියෙන ලයින් කස්ටමයිස් කරගන්න නම් මයිනස් එක ස්පේස් එකක් තියලා අපිට අවශ්‍ය දීලා ඔප්ෂන් එකට කස්ටමයිස් කරන්න පුළුවන් මේකේ පාසල් කියන ෆයිල් එක තමයි බලන්නේ අපි මේකේ දුන්නේ ලයින් කරලා ලෑගෙන ෆුල් ලයින් එක 10යි අපි උඩේ ඉඳලා බලන්නේ කියන්නේ හෙඩ් එකේ ඉඳලා අපි ලයින් කරලා බලනවා ලයින් කරනවා ලයින් 10ක් වෙන ලයින් පාස් එකකින් ෆයිල් එක තියෙන විදියට ඒ වගේම මේක ඉඳලා බලනවා ලයින් ගන්න ඩිෆෝල්ට් වෙනවා ලයින් කරන අපි එන්ටර් කරනවා ඒ වගේම නම්බර් අයිකල දිනවා ෆයිල් එක ෆයිල් එක තුනයි හරි ඊළඟට අපි බලමු අපි කියලා වර්ඩ් යවම වර්ඩ් කන්ටෙන්ට් ෆයිල් වර්ඩ් කියන වචන වල එක්ස්පර්ට් ලයින් කනෙක්ටර් මේකදී අපිට ඕන ලයින් විතරක් ගන්න මයිනස් L කියන ඔප්ෂන් එක මයිනස් C කියන අවශ්‍ය කනෙක්ටර් කරන විතර ඔප්ෂන් එක මේක තමයි ටර්මිනල් එකේ කියවම පාස්වර්ඩ් කියන ෆයිල් එක තමයි පාවිච්චි කරන්නේ. ඒකේ අදාළ ෆයිල් එක පෙන්නන කොච්චර වෙයිට් තියෙනවද නම්බර් ඔෆ් ලයින්ස් ගන්න කොච්චරද කැරක්ටර්ස් ගන්න කොච්චරද අපිට ඕන ෆිල්ටර් කරගන්න පුළුවන් මයිනස් L ගහපුවම වෙයිට් කවුන්ටර් නම්බර් ඔෆ් ලයින්ස් ගන්න ඉතර කරලා බලමු. total number of lines කියලා වෙන්න එවං අපේ නම්බර් කැරක්ටර් කරන්න ඕන WC space කරනවා ගන්න කැරක්ටර්ස් කියන්නේ සේව් කරගන්න. එතකොට අපිට අද හරි ඊළඟ කමාන්ඩ් එක විදිහට බලමු අද කරන්නේ tab completion කමාන්ඩ් එක ප්‍රෙස් කළා කමාන්ඩ් එක බලා ගන්න ඉතින් ඔන්න කමාන්ඩ් එකකට දැන් උදාහරණයක් විදිහට passwd EAS ගහලා tab එක දෙපාරක් EAS කියන පටන් ගන්න කමාන්ඩ් එක පෙන්නනවා. ඒ වගේම PASS කියන අර එක tab එකක් ගහුවොත් passwd කියන එක කම්ප්ලීට් වෙනවා. මොකද මේක YouTube passwd පටන් ඒකයි හැම වෙලාවෙම කරන්න කියලා ගමන ES කියලා අදාළ ටික මෙතන පෙන්නනවා pass W එකයි paste එකයි සහ තව එකක් වෙන තව එකක් වෙන pass මේක කියන්නේ pass WD කියන එක pass ගහලා දැන් එකපාර ගෙවුවම ප්‍රොෆයිල් එනවා අදාළ කමාන්ඩ් එක. හරි අපි ඊළඟට බලමු කමාන්ඩ් හිස්ටරි කමාන්ඩ් එක මේකදී අපි කමපු කමාන්ඩ් ටික අපිට බලා ගන්න පුළුවන් මේ විදිහේ නම්බර් එකත් එක්කම අපිට දාපු කමාන්ඩ් ටික කරනවා අපිට ඒක බලා ගන්න ඉතිහාසයේ කමාන්ඩ් එක මොකක්ද එහෙම නැත්නම් LS වලින් ඒවා කීයක් කියවද ඒ වගේ හැම බලා ගන්න කමාන්ඩ් එක කොට කියලා ටර්මිනල් එකේ හිස්ටරි කියලා කියවම මෙතන කරලා කියනවා. ඒ වගේ මේක අපිට එක්සිකියුට් කරන්න පුළුවන් අදාළ නම්බර් එකේ නම්බර් එකත් එක්ක අපිට ඕන එක්සිකියුට් කරන්න පුළුවන්. ඒ වගේම මේකේ මේ ආකාරයෙන් ඒ විදිහට අපිට බලා ගන්න පුළුවන්. අපි ඊළඟ කමාන්ඩ් එකට git argument කියන කමාන්ඩ් එක git argument එකදී කමාන්ඩ් කරන්නේ අපි කමාන්ඩ් එකට දීපු argument එක පුරුදු කරලා දෙන්න ඕන අපි කරන්නේ මේ කමාන්ඩ් එකේදී escape එකට dot එක ගහනවා අපේ argument 11 වෙනවා
හරි ඊළඟ අපි කතා කරන්නේ වැදගත් කතාවක්. මේක තමයි Linux වල කොහොමද ෆයිල් හෑරාගන්නේ කියලා. මේකේ වකට මුළු පළවෙනි උඩම තිබෝඩ් එක අපි root කියලා root folder එකේ පළවෙනි තමයි root user ඒකේ ෆයිල් මොකක්ද කියලා ඩිස්ක්‍රිප්ෂන් කියලා කියනවා. view devices run this video අපල් වගේ මොනවද කියලා slash user install කරපු software share කරපු files ඒ වගේම user provided user system administration කරනවා user ගේ local area customize කරපු software වල integrate කරනවා. දැන් PC application වල voice recording folder එකේ verify data වගේ user cache files වගේ දේවල් මේ පාන්නේ දෙන්නේ runtime data process OS එක දුවනකොට runtime මොනවද අවශ්‍ය වෙන්නේ තමයි runtime එක කොහොමද users ලා කවුද සම් personal data users ලාගේ ඒක හොඳට දෙනවා වගේ වගේ user register then TMP කියනවා temporary folders and files maybe normally last of delete කරනවා temporary file එක boot කියන period එකේ තියෙන්නේ ඔය පරිගණක boot වෙන්න අවශ්‍ය මොනවාද files කියන එක නා deploy එකේ මේ devices වලට අදාළ configuration සාධාරණ ඊළඟට බලමු absolute public review part එක. absolute path කියන්නේ elite root folder එකේ ඉඳන් කොහරි කනකට යන විදිහ. slash කියලා මුලින්ම පටන් ගන්න folder එකේ /log/message. ඒක තමයි absolute path එක. හරියට දැන් මුලින්ම යනවා software එකට. ඒ වගේම relative path එක කියන්නේ අපි වැඩි කරලා මේක දැන් log folder එකේ log එකේ messages වලට නම් කියන්නේ log/messages කියලා අපු මෙන්න කම්පියුටර් පාඩු උදාහරණයක් විදිහට කියනවා නම් කියනවා link කියලා folder එකක් අපි ඒකට යනවා නම් absolute විදිහට /root/home link කියන folder එකට යනවා. ඊළඟට බලමු navigate වෙන්නේ කොහොමද කියලා. මේකෙදි පාවිච්චි කරනවා එක එක folder වලට navigate වෙන්න කොහොමද කියලා. මේක කරනවා cd කියන command එක change directory කියන command එක. අපි ඉන්න location එක කොහෙද කියලා බලන්න pwd කියන command එක සහ ls කියන command එක මේ files folder එකේ අපි බලා ගන්නවා. අපි දැන් බලමු කොහොමද කරන්නේ කියලා. දැන් pwd කියන command එක දෙන්නේ දැන් උදේට මේ කියලා කියනවා. මෙතන මම ඉන්නේ home server කියන directory එකේ. ඒ වගේම අපිට මේ directory එක file මොනවද කියලා බලා ගන්න ඕන. type කරාම අපිට file history පෙන්නනවා. ඒ වගේම change directory එකේ යන්න ඕන pwd directory එකකට user කියන directory එක ගන්න. අපි මෙතන directory වල මේක බලලා home server directory එක. අපිට back end ඕන pwd cd කියලා ගහපුවම back end කරනවා. හරි අපි ඊළඟට බලමු. කොහොමද ෆයිල් එක ක්‍රියේට් permissions ඒකෙන් තමයි අපිට බලා ගන්න පුළුවන්. අපල කොහොමද ඒක මේක අපි පාවිච්චි කරන්නේ. අපි touch එක මම නම් ෆයිල් එක දාලා බ්ලොක් කරලා කියන කෝඩ් එක තමයි හදන්නේ. ෆයිල් තමයි විතර අපි හදලා බලනවා. +2 GDS කරලා GDS දැන් ඉතල බේස් එක ළඟ මේක වෙන දාලා අදාළ ෆයිල් එකේ අපි ls file එක කියලා ගලවුවොත් එහෙම එතනදී අපි ටයිප් කරලා අදාළ ෆයිල් එක කියනවා. ඒ වගේම ls
minus a කියලා invite එකක් හරි අපි ඊළඟ බලමු ඊළඟ කමාන්ඩ්ස් කියලා ඊළඟට කියන මේකත් අපිට ඊළඟ බලමු ආද parent directory යන්න කොහොමද කියලා. අපි වැඩ කරන තැන ඉඳන් හිතමු කලින් parent directory එකට යන්න කොහොමද කියලා සහ parent directory එකට කොහොමද කියලා අපි බලන්න. මේක කමාන්ඩ් එකක් තියෙනවා cd space minus කියන එක ගන්න පුළුවන් cd space equal to කියන එක දෙන්න කරගන්න පුළුවන්. අපි බලමු කොහොමද කරන්නේ කියලා. අපි වීඩියෝ එකක් කරනවා. දැන් ඉන්න වීඩියෝ එකේ බලන්න බලමු PD command එකෙන් අපිට එකපාරක් back වෙන අපිට යන්න ඕන නම් PD minus ඔකට බලන්න ඕම ශාන්තියෙන් ෆෝල්ඩර් එක තමයි ඒ වගේම ආයේ secondary creative කියලා PD කියලා ඒවත් එනවා අපි ගන්න නේද ආයෙත් යනවා අපෝ හරි අපි ඊළඟ කමාන්ඩ්ස් මොනවද ඊළඟට මම කතා කරන්නේ ෆයිල් මැනේජ්මන්ට් එක. මේකදී අපි එළියම ප්‍රධාන ටැක්ස් කීයක් අපි කතා කරලා කොපි කරන්න යන ෆයිල් එක මූව් කරන්න ෆයිල් එක රිමූව් කරන්න. අපි ෆෝල්ඩර් එකක් කොපි කරන්න කොහොමද? ඒක පොඩි කමාන්ඩ්ස් එක. අපි මුලින්ම කොහොමද ට්‍රීට් කරන්නේ කියලා. ඒකේදී යාර කියන කමාන්ඩ් එක අපි එකක් අපි හදාගන්න. ඒක ස්පේස් එකක් කියලා අපිට ලොකේෂන් එක කියලා බස් එතන අපිට අපේ නමින් ටෝන් නමින් ඩිරෙක්ටරි හැදෙනවා. ඒ වගේම cd කමාන්ඩ් එකෙන් අපි කොපි කරන එක ෆයිල් එකක් තවත් තැනකට මේකදී අපි cd එකත් එක්ක ස්පේස් එක අපිට සෝස් ෆයිල් එක ඊළඟට අපි කොපි කරන ඕන මොන නම් විදිහට කරනවා. අපි ඒක කරලා බලමු මොකද කරන්නේ කියලා. video skip wal pindangin video scan modal file make it back make video skin moderated ඒකේ first one කියන එක කරලා video skin file එකට ගන්න. video skin file එකට folder එකට. මේ video skin පොත් කරන්න කියන තර ඒ file එක දෙන්න ඕනේ. ඉතින් කලින් ගන්න දෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි දෙන්න ඕනේ. ඔයද අපි කොපි කරන්න යන ස්ථානයේ කියලා. ඔය කියන්නේ කියන්නේ මේකේ හදවතට ටච් කරනවා එක ෆයිල් එක ප්ලේ කරගන්න බලමු. videos touch इधर है आया था नहीं
Master L. Rotate. Step 1. Jadi hari itu apa dia namanya? Tapi dah LS kita. Apa dia main file dia? Hari apa ini bang? Yang kemarin sih kita. Tapi mau yang delete karena kita. Yang kita cara bagaimana? Mau yang kita. Ada itu saya bukan. Kalau kita move kerana ini menatang sisi file kerja mana teko right ya. Bagaimana? Betul di minus satu bikin option yang dua itu kalau adalah डॉक्यूमेंट फोल्डर करते हैं chat form में गए sekarang simple lah. फाइल आती है आप मेगा आरे वाले माइनस This is chapter L. Chapter 1 से chapter L. करती है This is dash. This is underscore. This is underscore chapter 2. RM space. This is underscore chapter. करेगा. चैप्टर 2 में रिव्यू के लिए लगाना है. रिव्यू एंकर. डॉट. ये होते हैं क्या फाइल है इसका लगा. अरे और दिखाना है क्या है आप ये कमांड करेंगे कमांड का कॉपी लेना है kira banget ada agar kedalam
කියලා itu pentingnya yang PDF itu bukan dan itu bukan itu bởi phải lên cái nó thì bị đúng rồi heavy space 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 this is underscore chapter 1.1 here. This is underscore chapter 1.audio space thesis underscore chapter t.audio t.audio Ambil bahan pulang buela tino tapi balda kopian hari ini kita yang mulai kan didukkan empty folder එකක් RMD empty folder එකයි මේ ප්‍රමාණය දීලා කලවල වෙනවා කියලා lima kata ini untuk experience lagi kenapa ya proyek तीन किया और make it करना आज कैमरा कमांड के तमाम R&D तो अभी आया ada कैमरा langan dulu hari apa ini ada ඊළඟ ෆයිල් කොහොමද මේ ලිස්ට් කරද්දී වගේ අපි එක එක පැටර්න්ස් කරලා අපි ෆෝල්ඩර් එකක් ෆයිල් එකක් හොයාගන්න කෙනෙක්. ඒකදී ස්ට්‍රේක් ඉක්වේෂන් නෝට් එක ඒ වගේ මෙතන කරලා දෙනවා අපිට වෙනවා අපි කීපයක් මේකදී අපි කරලා දෙනවා. टच कर ला टेक्स्ट फाइल का विनोद ने पुनः अपने नाम के बिना इसमें कम लिस्ट है उसका ब्रैकेट AC का प्रोटोकॉल है AC ada हम कौन-सा एक प्रोफेशन का कैरेक्टर का अभी आवश्यक कैरेक्टर का मतलब पांच दिखला ये प्रोफेशन मार्क्स करना था सही था तो फिर लिस्ट करना कर लेवल में एक कॉम देना किया डिमोन्स्ट्रेशन में अब lima di adalah biar gitu.
ඒ වගේම අපි ඒක ඇතුලේ ෆයිල් එකක් හදාගමු ඇල්ෆා බ්‍රාවෝ චාලි ලාභියක් දාන්න. සුජිල් බණ්ඩාරේ යන්න. ඊට පස්සේ අපි ඉස්සෙල්ලා බලමු ෆයිල් එක කියලා. ෆයිල් එක ඇදලා දැන් ඒකෙන් පටන් ගන්න ෆයිල් එක ගන්න ඕන නේද? එල්එස් ඒ ටෙස්ටිං මාක් එක. අද ෆයිල් එක එනවා. ඒක මෙතන තියෙන ලිබ්‍රරි ෆයිල් එක ගන්න ඕන නම් S3 මාක් එක ඇතුලේ කියන එක ගන්න. ඒක ආයෙත් ඒක වෙනවා. අය අපිට ඒ ඉංජිනේර් ටික ඇතුලේ තියෙන ගන්න ඕන නම් එල්එස් කියලා. AC එකක් නෑ කරන්නේ. AC එක ළඟ කරගෙන. ස්පේස් නෑ. ඉන්ටීරියර් එක ගන්න පුළුවන්. ඒ වගේම කැරක්ටර්ස් හතරක් වගේ ඉගෙන. ඒකට තියෙන ඕන ගානක් ක්වෙස්චන් මාක් එකත් එක්ක ගන්න වෙනවා. එතන අපි දෙක ගන්න ඕන ක්වෙස්චන් මාක් එකක් ගන්න. හරිද? හරි අපි ඊළඟට මෙතන කියනවා මේ ලොක් කියන කමාන්ඩ් එකක් කියන කියලා මේක කියන්නේ තරවලිය දෙයක්. සහ එකෝ කියන කමාන්ඩ් එක අපිට එකෝ කියන කමාන්ඩ් එක අපිට විපුල් කරන්න පුළුවන්. print කරගන්න පුළුවන්. මම print කරගෙන ඉන්නේ. ඒකෙන් දීලා දෙන බ්‍රැකට්ස් ඇතුලේ අපිට නම් ටික දීලා තියෙනවා. අපිට ඒ වගේ කමාන්ඩ් එක print කරගන්න පුළුවන්. අවශ්‍ය නැහැ. ඉතින් විදියට මේ වීඩියෝ කරන එක කරලා තුනලා ගන්න අපිට ෆයිල් එක දිනවා. ඒ වගේ පැටර්න්ස් ටිකක් තියෙනවා. ඒක අපි නම් කරලා බලමු. යාළුවෝ ටික දෙලා කියලා ගන්න. ගහපුවා මේ විදිහටම ෆයිල් එක එනවා. ඒ වගේම එක්කෝ කරත් එහෙම අපි මේ විදිහට වෙන්න ඕනේ. ඒ වගේම එක්කෝ කරත් දිනවල් ටික මේ විදිහට වෙන්නවා. ඉතින් අපි මේක කවුන්ට් එක කරනවා. මේ විදිහට ගත්තා ඒක. ඒ වගේම ඒ වල ඉඳලා ගන්න ඕන. ස්පේස් ඒ ස්පේස් එකක් තියෙනවා. එන ස්පේස් තියන්න වැඩි කරන්න බෑ. ආයෙත් ස්පේස් එකක් තිබ්බම හිටන්න. බලන්න ලස්සන. පොඩ්ඩයි ඉඳලා හරි ඒ වගේ අපිට ඒ ටික ගන්න පුළුවන්. ඊළඟට ප්‍රසන්ටේෂන් ඊළඟට ඊළඟට අපි කොහොමද කොහොමද ස්ප්‍රින්ග් එකක් අපි කරන්නේ කියලා. මෙතනදී අපි තනිකම අපි ඒ වගේම ඔය ලේබල් එකක් හදලා ඒක හොස්නේම් කියන එක අපිට අසයින් කරගත්තොත් අපිට පෙන්වන්න පුළුවන් මොකද්ද මේ PC එකේ තියෙන හොස්නේම් කියලා. ඒකට අදාළව යූසර් එකකට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අපි ස්ක්‍රීන් එක print කරගන්නට අපිට ඕනනම් ස්ට්‍රින්ග් එක අපි විදිහටම print කරගන්න ඔක්කොම සෙට් එකම ස්ට්‍රින්ග් ටෑබේ වේරියබල් එකේ ඊපස්සේ වේරියබල් එක දාලා නම එනවා. එහෙම නැතුව අපි මේ නම එකම print කරන්න ඕන නම් අපි යටම උදාහරණ කියන විදිහට
අනිකම ඇතුලේ දෙනවා ඒ තියෙන විදිහට අපෙන් කරනවා ඊළඟට යමු සෙල් කමාන්ඩ් වලට අවසාන පාර්ට් එක අපේ ප්‍රසන්ටේෂන් එකේ මේකදී අපි කමාන්ඩ් තුනක් ගැන කතා කරනවා මෑන් කමාන්ඩ් එකේදී වෙනලා තියෙන විදිහට අපි ලක්කම් කැටගරි කරලා දෙනවා ඒකේ කමාන්ඩ් වල දෙන්නේ මොනවද කියලා ඒකේ කමාන්ඩ් තියෙන විදිහට user command cisco like වගේ වගේ බලමු උදාහරණයක් විදිහට www අපිට දෙනවා මේ command එක මොකද කියන්නේ මොනවද කියන්නේ මේ man pages ටික බලමු මොකද කරන්නේ ඒක විදිහට ගාවම අදාළ man file එක පෙන්නනවා description එකේ තියෙනවා කියලා අදාළ මොකද කියලා පෙන්නනවා අපිට මේ විදිහට මොනවද කරන්න පුළුවන් එකේ මොනවද මාර්ග ආලෝචන තියෙන්නේ මේ හැමදේම බලන්න කියලා ඊළඟ විදිහට අපි කමාන්ඩ් එකට info කමාන්ඩ් එක මේකදී ඩීටේල් එකක් වගේ අපිට මේ කමාන්ඩ් එක කරන්න පුළුවන් කියලා මේක good වෙලා ඉඳලා අපි ස්ටෝර් කරගන්න ඕනේ අපි කරලා බලමු මේක කියලා ඒ කමාන්ඩ් එක ගාවම මේ විදිහට අදාළ ෆයිල් එක වෙන්නවා ඒක මොනවද තියෙන්නේ අපි ඊළඟට බලමු මොකද අවසාන කමාන්ඩ් එකේ මේ කමාන්ඩ් එක මේ අත එක user එකේ documentation එක කමාන්ඩ්ස් අපිට ගන්න පුළුවන් මේක මේ කමාන්ඩ් එක තමයි මේක කරනවා අපේ ටියුටෝරියල් එක අපි ටියුටෝරියල් ඉවර කරනවා මම ඉස්සෙල්ලු මගේ යාළුවා බලනවා කියපන් ඔයාලා විචාරද අදක බලන්නේ අපේ නැගතලා වැඩි කරේ අපි දුන්නේ නැගතලා වැඩි කරේ මම හිතනවා කටියට මොනවද තේරෙන්නේ නැති කියලා නේද මොනවාරි දෙයක් වෙනස් ගැන එහෙනම් ඔක්කොටම ස්තුතියි අපි වැඩි නවත්තන්න යන්නේ දැන් 10 ගෙනත් වෙනවා වැහැිනවා එහෙනම් අපි යන්න bye goodbye see you